අක්කේ ලෝචි කෙල්ලගේ වසන්ත කොල්ලගේ පළහිලව් ඉවරයිලු නේද දැන්? දැන් ලෝචි ගෙදර ඇවිල්ලා ඉන්නේ ඒ නිසා කියලා හැමෝම කතා වෙනවා. ලෝචි ගෙදර ඇවිල්ලා ඉන්නේ ඒකිගේ කැමැත්තෙන් නම්. ඒකි ගෙදර ඇවිල්ලා ඉන්නවට මගෙත් කිසි අකමැත්තක් නැත්තම්. අනිත් උන්ට පාන්ද බං? නෑ. ඒ වුණාට අර වසන්ත කොල්ලා FB එකේ දාලා තියෙනවා කියන්නේ ඔයාලා වත්කම් බරකම් ගත්ත විදිය. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් උට කියපන් පොලිසිය ගිහලා ඇන්ට්‍රියක් දාන්න කියලා. පාන් ගෙඩියක වත්කමක්වත් ඌ ලෝචිට දුන්නේ නෑනේ. දැනුත් අන්න ලෝචිට කෝල් කළා කියලා උගේ වාහනේට පෙට්‍රල් ගහ ගන්න විදියක් නෑ. බැංකුවට රුපියල් 3000ක් දාන්න කියලා. උට දැන් පාන් කියා ගන්න බැරුව ඉන්නේ බං. පාන් කියනකොට මතක් වුණේ. අද රැට පාන්නේ කන්න ඉන්නේ. මයි යන්නම්. ඉතින් මට පාන්ද? එනවා මෙතන අපේව හොයන්න. අම්මේ බත් හරිද? චූටිමයි තිබ්බ බත් ටික කෑවා බං. ඉතින් මට පාන්ද? ඔව්. පාන් කන්න බැයි නම් නටපන්. නැත්තම් ඕනි දේවල් උයපන්. අක්කි යන වසන්ත අයියා ඔයාට බැන බැනනවා පාර දිගේ. මගේ සල්ලි වලින් අලුත් ඇඳුමුත් අරගෙන. අනේ මේ වසන්ත ඔයා අරන් දුන්නු පාන් ගෙඩියක් නෑ හොඳේ. මේ ඇඳුම් සේරම මම 11 වෙනිදා නూరు අලුතින් ඕපන් කරපු TFS එකෙන් අරගත්තා. ලෝචි මං ඊයේ වසන්තයව දැක්කනේ. කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන යනවා. ඉතින් ඇන්ටි වසන්ත ඒ කෙල්ලට කැමති නම් ඒ කෙල්ලත් වසන්තට කැමති නම් මට පාන්ද? යන්නම් ඇන්ටි. මොනවද මිනිස්සු මෙච්චර වෙලා කළේ? මං කෝල් කරා. ෆෝන් එක වැඩක් නැහැ. අනේ සොරු මිස් මගේ මේ ෆෝන් එකේ අවුල. කැප් ලැප් එකේ හිර වෙනවා. එතකොට ඉතින් ඔක්කොම අවුල්. මේ තන හොයාගත්තෙත් බොම අමාරුයි. හරි. දැන් යමු මට පරක් වෙනවා මෙතන. මම මෙතන පැයක් විතර බලන් හිටියා. පරක් වුණා. අක්කේ ආදර මාවතේ 42කින් දෙක ගෙදර කොහෙද තියෙන්නේ? ආහ් මේ වංගුව හැරිච්ච ගමම්ම දකුණු පැත්තේ තියෙන පළවෙනි ගෙදර. thank you. හා? ඒක කී අපේ ගෙදරට නේද? ඒක තමයි ජොසිය මම ගෙදරින් යනවා කිව්වම වෙන්ද වගේ මගේ පස්සෙන් ආවේ නැත්තේ. ජොසියා මං ඔබ මේ දැන් ඔබත් උතන බකන් නිලාගෙන ඉන්න නැතුව අන්න මං බත් බෙදලා තිනවා ගිහින් කාපන්. අයියෝ අම්මේ මං හැමදාම කියනවා මට බත් කන්න බෑනේ. එහෙනම් උඹට මොනවද දැන් කන්න ඕනේ? බත් කෑවම බඩ එනවා. මට ඕනේ කොළ ಜಾති, සැලඩ් ඒවා කන්න. මට කියපන් අලියා මොනවද කන්නේ? ගස්වල කොළ. අනේ එහෙනම් බත් කන හරකියේ කොළ කෑවම කෙට්ටු වෙනවා නම් අලියා කොහොමද අච්චර ලොකුවට ඉන්නේ? මේ පඬිතකම් කියවන්න නැතුව මන් දින එක කනවා. හරියට උයන්නවත් බෑ. එනවා මෙතන මට මහ ලොකු පඬිතකම් කියවගෙන. අනේ මේ අම්මා දන්නේ නැතුණාට මට පොඩි කාලේ ඉඳලා හොඳට උයන්න පුළුවන්. උයන්න පුළුවන්ද? එහෙනම් කියපන් පරිප්පු උයන්න පුළුවන්ද? පරිප්පු වල කොහෙද අම්මේ උයන්න? පරිප්පු වල තියෙන උයන්න.